I know this doesn't change anything, but forgive me for not being the father you deserved. Forgive me for සමග ක්‍රියාපදයක් IMG සමග භාවිතා කිරීමෙන් ඔබ විසින් කරපු යම් කිසි දෙයක් පිළිබඳව සමා වෙන්න යන්න ප්‍රකාශ කරන්න භාවිතා කරන්න පුළුවන්. උදාහරණ විදිහට forgive me for disturbing you. වාට කරදර කිරීම පිළිබඳව මට සමා වෙන්න. මෙතනදී forgive me for සමග disturb කියන ක්‍රියාපදය ING කරලා disturbing කරලා තියෙනවා. අපි තව උදාහරණයක් ගමු. Forgive me for telling you a lie. වාට බොරුවක් කීම සම්බන්ධයෙන් මට සමා වෙන්න. මට බොරුවක් කිව්වට මට සමා වෙන්න. Forgive me for asking money from you. වාගේ මුදල් ඉල්ලුවට වගේ සල්ලි ඉල්ලුවට මට සමා වෙන්න. Forgive me for asking you a personal question. මම වාගේ පුද්ගලික ප්‍රශ්නයක් ඇහුවට මට සමා වෙන්න. මේ විදිහට යම් කිසි අප විසින් කරපු දෙයක් පිළිබඳ සමා වෙන්න කියලා ප්‍රකාශ කරන්න මේක භාවිතා කරන්න පුළුවන්. අද පාඩමට එක්වුණ ඔබට ස්තුතියි. වාක්‍ය කිහිපයක් හදලා කමෙන්ට් කරන්න. ඒක ඔබේ මනසට පාඩම කාවද්දන්න උපකාරී වෙනවා. ලයික් එකක් දාලා ෂෙයා කරන්න.